Hi, FitRace අපේ ජිම් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. මේක ඇප් විදිහේ අපි හදලා තියෙනවා. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක හරි ටැබ් එක හරි ලැප් එක හරි මේක පාවිච්චි කරන්න පුළුවන් ඇප් විදිය. මම ඕපන් කරනවා දැන්. ඕපන් කරනකොට ඔයාලට ලොගින් පේජ් එකේ ඉන්නේ. එතන යූසර් නේම් පාස්වර්ඩ් එක දාලා ඇතුළෙන් යනවා. ඇතුළෙන් ගියොත් මට මුලින්ම මෙම්බර්ස් පේජ් එකෙන් තමයි අපි යන්නේ. මෙම්බර්ස් එක අලුත් එක ඇඩ් කරන්න පුළුවන් ඔයාට මෙම්බර්ස් සර්ච් කරන්න පුළුවන් ඒ ටිකක් මේ පේජ් එකේ කරන්න පුළුවන්. මෙම්බර්ස් බලනවා නම් ඔයා මේ අනිත් ළඟ පේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙම්බර්ස් එක සර්ච් කරන්න ඕන නම් මෙතන අපි මෙම්බර්ස් රෙජිස්ට්‍රේෂන් නම්බර් දැම්මොත් අපිට මේ මෙම්බර් එක විතරක් ෆිල්ටර් කරලා එනවා. දැන් මේ මෙම්බර් එකට ඇතුළෙන් මං ගියොත් මෙයා මොන පැකේජ් එක පාවිච්චි කරනවා කියලා අපිට බලන්න පුළුවන්. ඒක සබස්ක්‍රිප්ෂන් විදිහ අපි පේනවා. ඔයාලට අලුත් සබස්ක්‍රිප්ෂන් ඕන නම් ඇඩ් දාලා සබස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේ සබස්ක්‍රිප්ෂන් ඇඩ් කරනකොට ලස්සන ෆීචර් එකක් තියෙනවා. එයාට අපි SMS එක යවනවා ඔයාගේ ජිම් එකේ ඉඳලා. එතකොට ෆෝන් එකේ ඔයාගේ ජිම් නම තමයි පේනවා. අපි මේ SMS එක යවනවා මේ ජිම් එකට ඔයා මේ පැකේජ් එක සබස්ක්‍රයිබ් කරලා තියෙනවා කියලා. ඒ වගේ මැසේජ් එකත් අපි යවන්න පුළුවන්. දැන් අලුත් මෙම්බර් එක ඇඩ් කරන්න ඕන නම් අපිට මේ මෙතන ඇඩ් ෆීචර් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාට අලුත් මෙම්බර් එක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒකට ඔයා මේ දාන්නේ first name last name NIC phone ඒ ටික දානවා. රෙජිස්ටර් කරනකොටත් අපි SMS එක යනවා මේ ජිම් එකට රෙජිස්ටර් කරලා තියෙනවා කියලා. ඒ ෆීචර්ස් ටිකස් තියෙනවා. දැන් අපි මෙම්බර්ස් නැතුව අපි අනිත් ෆීචර් මොනවද තියෙනවා කියලා බලමු. අපිට තියෙනවා මේ දැන් අපි බලපු එක දෙවෙනි එකක් මෙම්බර්ස්. අපිට තියෙනවා ජිම් පැකේජස් තියෙනවා, කෑෂ් ෆ්ලෝ තියෙනවා, එක්ස්පර්ට් සබ්ස්ක්‍රිප්ෂන්ස් බලන්න විදිය තියෙනවා අපිට. මේ SMS ඔඩිට් ලොග්ස් බලන්න තියෙනවා, සෙටින්ග්ස් තියෙනවා, ඩෑෂ්බෝඩ් තියෙනවා. දැනට අපි ළඟ යමු. මේ ජිම් පැකේජස් ඒ කියන්නේ ඔයාගේ ජිම් එකට තියෙන අර වෙන වෙන පැකේජස් ටික ඔයාලට දාන්න පුළුවන්. ඒක ඇඩ් කරන්න පුළුවන් මන්ත්ස් ඒ ටිකක් ඇඩ් කරලා ප්‍රයිස් ටික ඇඩ් කරලා කීප් කරන්න පුළුවන්. ඒක තමයි අපි සබස්ක්‍රිප්ෂන් එකට පස්සේ පාවිච්චි කරන්නේ මෙම්බර්ස්ට. කෑෂ් ෆ්ලෝ කියන්නම් ඔයාලට මන්ත්ලි දැන් සබස්ක්‍රිප්ෂන් එකට සල්ලි ගන්නවානේ. එතකොට ඒ ටික ඔයා ඇඩ් කරනකොට ඒක කෑෂ් ෆ්ලෝ එකට ඇඩ් වෙනවා ඔටෝමැටිකලි. ඒ හින්දා ඔයාට මේ මාස එන්ඩ් එකේ ඇකවුන්ටිං බලනවා නම් මේ වගේ බලන්න පට්ට ලේසි වගේ. ඔයාට එක්ස්පෙන්ස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රෙන්ට් පේ කරනවා නම් නැත්නම් එලෙක්ට්‍රිසිටි බිල් පේ කරනවා නම් ඒක එක්ස්පෙන්ස් විදිය කෑෂ් ෆ්ලෝ එකේ ඇඩ් කරලා තියාගන්න පුළුවන්. ඒ ෆීචර්ස් ටිකක් තියෙනවා. ඔයාලට මේ ෆීචර්ස් ඔක්කොම මේ ලේසි විදිය පාවිච්චි කරන වගේ තමයි අපි ඇප් හදලා තියෙනවා. ඒ හින්දා අර ගොඩක් නොලෙජ් ඕන් අවශ්‍ය නැහැ. අපි කෑෂ් ෆ්ලෝ බලනවා නම් ළඟ බලන්න පුළුවන් අපි එක්ස්පර්ට් සබස්ක්‍රිප්ෂන්. ඒ කියන්නම් අපි දැන් මන්ත්ලි සබස්ක්‍රිප්ෂන් එක ක්ලික් කරලා සර්ච් කරොත් අපිට බලන්න පුළුවන් මේ මන්ත් එකට එන් වෙන්න කට්ටිය ටිකක් තාම පේ කරන්නේ නැතුව ඒ ටික අපිට ෆිල්ටර් කරලා පේනවා. එතකොට මන්ත්ලි පැකේජ් ගත්ත කට්ටිය ටික තාම පේ කරලා නැතුවත් ඒක ඔයාලට ෆිල්ටර් කරලා පේනවා. මෙතන අනිත් හොඳ ෆීචර් එකක් තියෙනවා ඔයාලට send all. අර send all අපි ක්ලික් කරනවා නම් කට්ටියලට SMS එක අපි යවනවා. ඔයාලට මේ පැකේජ් ඉවරයි වෙනවා. ඒ හින්දා ඔයා මේ පේ කරන්න කියලා. දැන් මම send all එක ක්ලික් කරනවා නම් ක්ලික් කරොත් මට උඩ බලන්න මේ අපේ ඇප් එකේ ලෝඩ් වෙනවා. ඒක ඉවරයි වෙනකොට අපිට මැසේජ් එක එනවා reminder was sent successfully. ඒ කියන්නේ දැන් කට්ටිය ඔක්කොටම ඒකපාර අපි SMS එක යවලා තියෙනවා reminder SMS වගේ පේ කරන්න කියලා. පස්සේ SMS audit log එක අපි හදලා තියෙනවා. ඒ කියන්නේ අපි යවපු SMS ඔක්කොම අපි බලන්න පුළුවන් මේ විදිය. එතකොට දැන් කොච්චර SMS යවුවා මේ මොන වගේ SMS යවුවා දැන් මෙතන බලවත් expert subscription message type එක අපි යවලා තියෙනවා. අපිට මේ register new මේ මෙතන බලවත් new subscription නම් ඒක අපි යවලා තියෙනවා. new customer නම් කොහොමද අපි යවලා තියෙනවා කියලා ඔයාලට මේ ටික බලන්න පුළුවන්. ඒක තමයි දැනට තියෙන ෆීචර් එක. ඒකට වඩා හොඳ ෆීචර් එකක් තියෙනවා අපිට මේ
ඔයාළඟ මේ ෆිංගර්ප්‍රින්ට් හරි ෆේස් රෙකවරි සිස්ටම් එක ඉන්ටිග්‍රේට් කරනවා නම් ඒක මෙතන ඉඳලා ඕටෝමැටිකලි බ්ලොක් කරන්න පුළුවන් කට්ටිය අර සබ්ස්ක්‍රිප්ෂන් මේ ඉවරයි වෙන කටි ටිකක් ඔයාට ඕටෝමැටිකලි බ්ලොක් කරන්න පුළුවන්. අනිත් ෆීචර් එකක් තියෙනවා ඕටෝමැටිකලි රිමයින්ඩර් එකක් සෙට් කරන. ඒක දැන් යවනවා අපි. ඒක ඇත්තටම මට මේ ඩෙමෝ කරන්න බෑනේ. එතකොට ඒක අපි හෙට ඉවරයි වෙනවා නම් අද ඕටෝමැටිකලි රිමයින්ඩර් එක සෙන්ඩ් වෙන විදිය අපි හදලා තියෙනවා. අර ෆේස් එක හරි මේ ෆිංගර්ප්‍රින්ට් හරි තියෙනවා නම් ඔයාට මේ මැනුවලි ඩිසේබල් කරන්න පුළුවන්, එනේබල් කරන්න පුළුවන්. ඒ වගේ ෆීචර් එකක් තියෙනවා. එතකොට මේක තමයි මේ ඩෙමෝ එකක්. මම හිතන්නේ මේ ඇප් එක ඇත්තටම මේ ලේසි විදිය පාවිච්චි කරන එකක්. ඔයාට ඉන්ටර්නෙට් තියෙනවා නම් ඇති. මේ මුකුත් ඇත්තලම කම්පියුටර් හරි මොන හරි පාවිච්චි කරන්න ඕනේ නැහැ. ෆෝන් එකේ ගෙදර ඉඳලා මේ ඔක්කොම කරන්න පුළුවන්. ඒ විදිහ තමයි හදලා තියෙන්නේ. Thank you.